දේශපාලන නායකත්වය කියන්නේ හුදු බලය විතරක්ම නෙවෙයි. එය රටක අනන්‍යතාව, සංස්කෘතිය සහ ගෞරවය ලෝකය හමුවේ නියෝජනය කරන සලකුණක්. ඊයේ ඉන්දියාවේ ජනරජ දිනය වෙනුවෙන් පැවති සැමරුමකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාද එක්ුණේ අපේ රටට මහත් ආඩම්බරයක් ගෙන දෙමින්. විශේෂයෙන්ම එහිදී ඔහු අපේ ජාතික ඇඳුමින් සැරසී සිටීම දේශ සීමා ඉක්මවා ගිය ශ්‍රී ලාංකීය අනන්‍යතාව මැනවින් විදහා දැක්වුවා. මීට දශක කිහිපයකට පෙර අපේ හෙළ ඇඳුම ලෝකයේ ඉහළම වේදිකාවලට ගෙන ගියේ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්. එදා ඔහු තුලින් දුටු ඒ අභිමානවත් පෞරුෂය සහ දේශීයත්වය කෙරෙහි වූ දැඩි කැපවීම අද තරුණ නාමල් රාජපක්ෂගේ මේ දර්ශනය අපිට යළිත් සිහිපත් කරනවා. ලෝකයේ කොතැනක සිටියත් තමන්ගේ රටේ උරුමය ගැන ආඩම්බර වන මෙවන් නායකත්වයක් අනාගතයට අත්‍යවශ්‍යමයි. මේ රට එංගලන්තයවත් මේ රට කියුබාවවත් නෙවෙයි. මේ හෙළ දීපයයි. සමාජවාදය හෝ වේවා, ප්‍රජාතන්ත්‍රවාදය හෝ වේවා, එය ලාංකීය සමාජයට ගල්පා ගන්නට හැකි හෙළ නායකත්වයක් මේ රටේ බිහිවිය යුතුමයි. අපේ අනන්‍යතාව අපේ ආඩම්බරයයි.